හායි මගේ යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. සාදරෙන් හා ආදරෙන් පිළිගන්න ඔයාලව මගේ YouTube channel එකට. මම අද අරගෙන එන්නේ බස් සිමියුලේටර් ඉන්දුනීසියා ගේම් එකේ අලුත් වීඩියෝ එකක්. අද අපි බලන්න යනවා සුපිරි අලුත් ලොකේෂන් එකක්. බලන්න මේ ලොකේෂන් එක මං හිතන්නේ ගොඩක් කට්ටිය නොදන්න ලොකේෂන් එකක්. හොඳ සීක්‍රට් ලොකේෂන් එකක් තමයි අපි දැන් බලන්න යන්නේ. අපි බලන්න යන්නේ අද ඇත්තම ගුවන් තොටුපොළක්. මේ ගුවන් තොටුපොලේ පොඩි සීක්‍රට් ගතියක් තියෙනවා. මගේ වීඩියෝ එකේ දැක්ක විදිහට ඒක තමයි සීක්‍රට් එක. මම මේ සුපිරි පොට් එක අද ඔයාලට ලයිව් පෙන්නන්න තමයි මේකෙන් යන්න හදන්නේ. බලලා තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාගන්න. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ ප්‍රී මොඩ් එකෙන් යමු. ප්‍රී මොඩ් එකෙන් ගිහිල්ලා ප්‍රී මොඩ් එකේ හොඳම සීක්‍රට් ලොකේෂන් තියෙන මැප් එකක් තමයි මේ බලිකප්පන් හා බර්ජ් මැෂින් කියන්නේ. ඔයාලා ඉස්සෙල්ලා බලිකප්පන් තෝරගන්න, ඊළඟට බර්ජ් මැෂින් තෝරගෙන ස්ටාර්ට් දෙන්න. එහෙනම් ඔන්න යාළුවනේ අපි ගේම් එකට ආවා. අපි යන් දැන් එහෙනම් අපි සීක්‍රට් ලොකේෂන් එක බලන්න. අපි යාළුවනේ අපි එහෙනම් බලමු ඉස්සෙල්ලා කොහෙටද යන්න ඕනේ කියලා. ඉස්සෙල්ලා මැප් මොඩ් එක ඔන් කරගෙන අතන පහලට යද්දී නිල් පාට එක දිගේ යද්දී තියෙන හතරමන් හන්දියෙන් පහලට යනවා. හැරෙන්නේ නැතුව පහලට ගිහිල්ලා අවුගන පොඩ ඉස්සරහට ෂෝට් කට් එක. අන්නේ ෂෝට් කට් එකේ තමයි අපි යන්න ඕනේ නේ. අපි යන්න පටන් ගමු. අයියෝ එපාම වෙන කතා මෙන්න මේ පොඩි යට කිච්චු ටික කෑ ගහන එක නම් මට නම් පේන්න බෑ. ඔයාලට කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අඩුවේ. අපි උන්වත් මගහැරලා මැප් එක දිගේ දිගටම යමු. මේ මන් දාන පළවෙනි වීඩියෝ එක යාළුවනේ. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කරලා කමෙන්ට් එකක් කරගෙන යන වීඩියෝ එක හොඳයි කියලා. අපි දිගටම යමු හැරෙන්න නැතුව කෙලින්ම යන්න. මේ මෙතන ඉස්සරහට යද්දි හතරමන් හන්දියක් ආවා. මේ හතරමන් හන්දිය හරවන්න නැතුව කෙලින්ම යන්න ඕන අපි. කෙලින්ම ගියාම ඉස්සරහදී පොඩි වංගුවක් එක්ක වුණා පොඩි ෂෝට් කට් එකක්. වම් පැත්තට. අපි යන්නේ ෂෝට් කට් එකේ තමයි යන්න ඕන. හොඳට මතක තියාගන්න වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මොකද ස්කිප් කරොත් ඔයාලට මේ පාර මගහැරේ පාර ගොඩකින් අපිට හැරෙන්න තියෙනවා අන්න ඒක. එහෙනම් අපි යමුකෝ හිමිසරේ ඉදිරියට. මෙන්න මෙතනින් තමයි ඔයාලා වමට දාගන්න ඕන. මෙතනින් වමට දාලා ඔයාලා යන්න ඕන. මේ පාර දිගේ පාරි වැඩ වෙනකම් යන්න ඕන. අපිට අර ඈතින් පේන ගුවන් තොටුපොළ, අර වම් පැත්තේ ඈතින් පේන ගුවන් තොටුපොළ අපි යන්න බලන්න. ඔයාලා මෙතනිනුත් වම් පැත්තට දාගන්න ඕන. මෙතනිනුත් වමට දාලා කෙලින්ම යන්න. මේ මෙතන දාන්න හරියටම බලාගන්න යාළුවනේ. මෙතන වල දකුණට දාන්න තියෙනවා. හරි පාර හොයාගන්න ඕනේ මෙතන. අරලා මෙහෙ පහලට යනකොට දකුණු පැත්තට නිල් පාර බෝඩ් එකක් ගහපු පාරක් තියෙනවා. පහලට බලන්න හොඳට. ලොරි යයිනේ. අයියෝ සෝරි යාළුවා ලොරි හැප්පුණා. කරන්න යන්න. මෙන්න මේ බෝඩ් එකක් ගහපු පාරෙන් තමයි දාන්න ඕන. මේ පාරෙනුත් දාලා ඉස්සරහටම යන්න ඕන. එතකොට ඔයාලට මෙන්න මෙතනදී තුම්මන් හන්දියක් ආවම පොඩි පොඩි ගෙවල් තියෙන. එතනිනුත් වමට දාලා යන්න ඕන. කෙලින් ගියොත් වැඩ වරදිනවා. මේ පොඩි ගෙවල් තියෙන තැන් වලිනුත් ගිහිල්ලා ඒ පාරත් යන්න ටිකක් දුර. ඒ පාරනුත් ටිකක් දුර ගියාම වමට පාරක් තියෙනවා. අන්නේ වමට පාරටත් දාලා ආයෙත් වමට දාන්න ඕන. එතකොට ඒ පාරේ ඩිංගක් දුර යද්දී ඔන්න යාළුවනේ එහෙනම් අපි අවසානට අපේ ගමනාන්තයට ළඟා වුණා. මේක තමයි අපි දැන් මෙතෙක් කියලා හොය හිටියේ. ඔන්න එහෙනම් අපි ආවා ගුවන් තොටුපොළට. මේක තමයි ඉතින් මං කියපු හැඟවිච්ච ගුවන් තොටුපොළ. මේ ගැන තා විස්තර මං තා ඉස්සරහට මේ වීඩියෝ එකේම කියන්නම්. මේක තා හොඳ හැඟවිච්චම දෙයක් තියෙනවා. ඒකත් මම දැන් ඉස්සරහට වීඩියෝ එකේදී කියන්න. ඉන්ටර්විව් වීඩියෝ එකේ විදිහටම අපි බස් එක අයිනේ නවත්තලා බලමු මේ අපේ ගුවන් තොටුපොළ ගැන පොඩ්ඩක්. ඇත්තටම යාළුවේ මට මේක නෙමෙයි ඔයාලට පෙන්වන්න තිබ්බේ. මීට වඩා හොඳම සීක්‍රට් දෙයක් තියෙනවා පෙන්වන්න. අපි එන වැඩි කතා නැතුව හොඳම සීක්‍රට් දේ බලන්න යමු. ඉන්ට්‍රෝ වීඩියෝ එකේ තිබ්බ ගුවන් යානාව බලන්න යමු එහෙනම් යාළුවනේ.
මම මේ යන විදිහටම ඔයාලා යන්න යාළුවනේ. ඔන්න ඔහම ඉස්සරහට ගිහිල්ලා දකුණට හැරෙන්න තියෙනවා. අන්න එහෙම දකුණට හැරෙන්න. දකුණටත් හැරලා ඩිංගක් දුර ගිහිල්ලා අපි වාහනේ පොඩ අයින් කළා නවත්ත ගන්න. මොකද මේ පාරේ ගුවන් යානා හැම යනවා. ඒකින්ද ඒකට කරදර නොකර අපි වාහනේ නවත්ත ගමු අයිනේදී. හරි වාහනේ නවත්තගෙන අපි එහෙනම් බහිමු දැන්. බැහැලා බලමු මොකද්ද මේ සීක්‍රට් දේ කියලා. යාළුවනේ මේ අහසේ ගුවන් යානාවක් තියෙන පොඩ හොඳට බලන්න. අපි හොඳට බලමු ඒක කොයි හරි තියෙන කියලා. මොකද මේ ගුවන් යානාව මේ ලෑන්ඩ් කරලා අතන අයිනෙන් ලෑන්ඩ් කරලා මේ පාර දිගේ ගිහින් අතන එහා කොනේ උස්සනවා. අපි බලමු ඉතින් ඒ ගුවන් යානාව යන විදිය බලමු. ඉස්සෙල්ලා අපි ගුවන් යානාව කොයි හරි තියෙන්නේ කියලා. අන්න යාළුවේ මට දැන් කැමරාව දාගත්තම පේන ගුවන් යානාව තාම එන ගමන් තියෙන්නේ. අපි ටිකක් වෙලා බලන් ඉදිමු එහෙනම්. අර පේනව නේද යාළුවේ ගුවන් යානාව තාම අහස උඩ තියෙන්නේ. මම ලස්සනට ෆොටෝ එකකුත් ගහගත්තා. හරි යාළුවනේ දැන් ටිකකට වෙලාවකට පස්සේ නම් මම දැන් ගුවන් යානාව බලාදි ගුවන් යානාව දැන් ටිකක් ලං වෙලා තිබ්බේ. බලමු කොයි හරියේ තියෙන්නේ කියලා. කැමරාව දාගෙන zoom කරලා බලන්න. තාම නම් පේන්නේ නැහැ යාළුවේ. ඒක වටේ අකන්න යාළුවනේ. ගුවන් යානාව මට නම් තාම මේක යන ගමන් තියෙන. තාම එන පාරක් නැහැ වගේ. කමන්නේ අපි තා ටිකක් වෙලා බලාගෙන ඉඳිමු. අපි දැන් නැටුමක් දාලා අතරලයක් ගමු. යාළුවනේ ඇත්තටම මෙන්න ගුවන් යානාව ගියා. මට ඒක හරියට මෙන්න ටික රෙකෝඩ් කරගන්න බැරුණා. හොඳට බලන්න අර පේනවද යනවා. මේක තමයි ඉතින් මං කියපු සීක්‍රට් දේ. බලන්නේ ගුවන් යානාව ලස්සනට අත ගාවින් ගිය හැටි. හරි ඉතින් යාළුවනේ මට ඔන්න සීක්‍රට් ගුවන් යානාව තමයි මට ඉතින් පෙන්නන්න තිබ්බේ. මම දැන් ඒක පෙන්නුවා මගේ පළවෙනි වීඩියෝ එකෙන්. යාළුවනේ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරලා bell icon එක all දාලා like එකක් දාලා වීඩියෝ එකට comment එකක් දාලා යන්න. මං හෙට අනිද්දා තව හොඳ වීඩියෝ එකක් අරගෙන එන්නම්. තව මේ බස් සිමියුලේටර් එකේ තියෙන හොඳ සීක්‍රට් ලොකේෂන් එක හොයාගෙන එන්නම්. මේ වගේ තව තවත් වීඩියෝ ගේන්න මට ඔයාලගේ උදව්ව ඕනේ යාළුවනේ. ඒක නිසා ඔයාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මගේ මේ වීඩියෝ එක like කරන්න, යාළුවන්ට share කරන්න යාළුවනේ. එහෙනම් මම ගිහින් එන්නම්. මගේ ඊළඟ වීඩියෝ එකේදී සෙට් වෙමු.